ආදරණීය යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ටික කාලයකට පස්සේ මට අද තමයි ඔන්න බ්ලොග් එකක් අරගෙන එන්න පුළුවන් වුණේ. අපිට දැන් ටික සීතල ඉවර වෙගෙන තමයි එන්නේ. ඒ ලස්සනට මල් පිපෙන වසන්ත කාලේ පටන් අරගෙන තමා තියෙන්නේ. ඉතින් මේ බලන්නකො මේ මල් ගහේ ලස්සන. ඉතින් හිත පිරෙන්නම මල් පිපිලා තියෙන්නේ. සිංහල අලුත් අවුරුද්දත් ටික ලං වෙනවා. ඉතින් සිංහල අලුත් අවුරුදු එනවා කියනකොට ලංකාවේ ඉන්න කාලේ ඉතින් ගොඩාක් සතුටු හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. ඒ හා සමානවම අපිට වසන්ත කාලේ පටන් ගන්නකොට ඒ ලස්සන නැවුම් හැඟීමම ඒ විදිහටම දැනෙනවා. ඉතින් අපිට මේ ගෙවිලා යන්නේ ගොඩක් සීතලත් නැති, ගොඩක් රස්නෙත් නැති අවුරුද්දේ තියෙන ලස්සනම කාලය. අද මම ඔයාලට අරගෙන එන්නේ මේ අවුරුද්දේ මම කරපු පළවෙනි ෂේන් ඕඩර් එක. ඉතින් මම මේ ලස්සන ගවුම ඕඩර් කරා. ඇත්තටම මේක ෆුල් වර්ක් සීක්වෙන්ස් තියෙන ඩ්‍රෙස් එකක්. ඉතින් ගොඩාක් ලස්සනයි මේක. හරිම චාම් වගේම ලොකු එලිගන්ට් පෙනුමක් තියෙනවා මේක ඇඳහම. ඉතින් මට මේක අන්බොක්ස් කරනකම් ඉන්න නම් බැරි වුණා, වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඉතින් මේක ආව ගමන්ම කඩලා බැලුවා ඒකේ ලස්සන කොහොමද කියලා. මෙන්න මේ ගවුම තමයි මම ඕඩර් කරේ. මේක යූරෝ 37ක් වෙනවා. ඉතින් ෆුල් සීක්වෙන්ස් තියෙන ඩ්‍රෙස් එකක්. හරිම ලස්සනයි. ළඟම පාටි එකක් එනවා. ඉතින් මම ඒකට අඳින්න තමයි මේ ලස්සන ගවුම ඕඩර් කරේ. ඇත්තටම ගොඩාක් ලස්සනට තිබුණා. ඉස්සරහට එන වීඩියෝ එකකින් බලමු මට මේක ඇඳලා පෙන්නන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ ගවුමත් එක්කම තව බඩු වගේක් ඕඩර් කරා. ඉතින් මට පැක් දෙකකට තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් මේක නම් මට අයිති දෙයක් නෙවෙයි. ඉතින් මේක චූටි බබාලට තමයි මම අද ඕඩර් කරේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕන මේ පෑන් සෙට් එක ගැන. ඉතාලියේ ඉන්න අයට වගේම ගොඩක් වටිනවා මේක. මේවා පෙන්නේ කංචෙල්ලාබිලේ ඉරේසබල් පෙන්ස්. ඉතින් මේවා එළියෙන් ගන්නවා නම් එක පෑනක් යූරෝ 1ක් යූරෝ 2ක් වගේ වෙනවා. මම මේ පෑන් සෙට් එකම මෙතන පෑන් සෙට් එකේ 10ක් තියෙනවා. ඒ වගේම එකටම රිෆිල්ස් තියෙනවා. මේ ටිකටම මට ගියේ යූරෝ 2.99ක් වගේ තමයි, යූරෝ 3ක් විතර වගේ තමයි ගියේ. ඒ වගේම මම කළු නිල් කියන පෑන් වලින් වර්ග දෙකෙන්ම ඕඩර් කරා. ඉතින් මේ නිල් පෑන් වලට මට රිෆිල්ස් හම්බෙලා තිබ්බා 50ක් විතර. ගොඩාක් වටිනවා ඇත්තටම. මේ කට්ටිය එක වසර දෙක වසරේ වගේ ළමයි සාමාන්‍යයෙන් මේ පෑන් ඉරේසබල් පෙන්ස් තමයි අරන් යන්න ඕනේ. ඉතින් මේවා ලියලිය මකන්න පුළුවන් මෙයාලට නිතරම වැරදෙන හින්දා. ඒ වගේම මම දුවලා දෙන්නට ලස්සන චූටි කියුට් වොච් දෙකක් ඕඩර් කරා. ඉතින් අපේ චූටි දුවලා දෙන්නම තමයි මේ දෙක තෝරගත්තේ. ලොකු දුව දම් පාට එකක් තෝරගත්තා. චූටි දුව ඒකෙම රෝස පාට වොච් එක තෝරගත්තා. ඉතින් පාටයි ලයිට් පත්තු වෙනවා. ඉතින් ඒකත් එක්කම ලස්සන චූටි කියුට් බ්‍රේස්ලට් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් ලස්සනයි. එක වොච් එකක් යූරෝ 3 ගානේ තමයි මම ගත්තේ. එළියේ කඩේකින් ගන්නවා නම් යූරෝ 7ක් යූරෝ 8ක් විතර වගේ වෙනවා. ඒ වගේම මම කේක් ටොපර්ස් ටිකක් ඕඩර් කරා. මේවා ඔක්කොම එක කේක් ටොප් එකක් යූරෝ 1යි. ඉතින් සාමාන්‍ය ෆොන්ඩර් ඩයිසින් ටොපර්ස් දානවට වැඩිය මේ වගේ ටොප් එකක් දාන එක කේක් එකකට ගොඩාක්ම ලේසි. ඉක්මනටම අපිට ලස්සනට කේක් එක හදාගන්න පුළුවන්. ඒ වගේම ලස්සන සිල්කන් පෙන්සිල් කේස් වගේක් මම මෙයාලට ඕඩර් කරා. ඉතින් මේවා අපි එළිය කඩේකින් ගන්නවා නම් යූරෝ 10ක් යූරෝ 12ක් වගේ වෙනවා. මම යූරෝ 4කට තමයි ඕඩර් කරේ. ඉතින් ගොඩක් ලස්සනයි. එයාලා ආසම කාටුන් කැරක්ටර්ස් වලින් ඒවා ගන්නත් තිබුණා. ඉතින් මේකේ වටේට පුංචි කෑලි වෑලි ටිකක් තිබ්බා සෙට් කරන්න. ඉතින් ඒවත් සෙට් කරගත්තාම මේ පෙන්සිල් කේස් එක ගොඩාක් ලස්සනයි. ළමයි අතර ගොඩාක් ජනප්‍රිය මේ සිල්කන් පෙන්සිල් කේස් එක. ඉතින් මෙයාලගේ ආසම විදිහට ඒවත් ගන්න තිබුණ නිසා, ගණනුත් අඩු නිසා මම ඒවත් ඔන්න ඕඩර් කරා මෙයාලට. ඔයාලත් ආසද ලස්සන ඉයරින්ග්ස් ඒවා මාරු කර දාන්න? මම නම් ගොඩක් ආසයි. ඒක නිසා මම ඔන්න ඉයරින්ග්ස් කාඩ් එකකුත් මේ ඕඩර් එකටම එකතු කරා. ඉතින් අපි එක අයිටම්ස් ටිකක් වැඩිපුර ගන්නකොට ෂේන් එකේ ඒ ඕඩර් එකේ එක අයිටම් එකකට තියෙන ගාණ අඩු වෙනවා. ඒක තමයි ඉතින් ෂේන් එකෙන් ගන්න එකේ වාසිය. ඉතින් මේකත් මම ගත්තේ යූරෝ 3.99කට. අපි එළිය කඩේකින් ගන්නවා නම් එක ජෝඩුවක් යූරෝ 1 ගාණ තමයි ඉතින් අපිට ගන්න වෙන්නේ. ඒක නිසා වාසි මේ වගේ කාඩ් එකක්ම මම ෂේන් එකෙන් ඕඩර් කරලා ගත්ත එකට.
මම දැන් ලෑස්ති වෙන්නේ කේක් එකක් හදාගන්න කියලා. ඉතින් මම අද මේකට පාවිච්චි කරන්නේ සුපර් මාකට් වල තියෙනවා කේක් බැටර් එක වෙනමම ගන්න. ඉතින් මේ වගේ පැකට් කරපු ඒවා. ඉතින් මම ඒකක් තමයි අද පාවිච්චි කරන්නේ. සමහර දවස් වලට මම මේ වගේ පැකට්ස් එහෙමත් ගෙදර ගෙනල්ලා තියාගන්න හදිස්සියේදී කේක් එකක් එහෙම ඉක්මනට කේක් බඩගින්නක් આવුත් හදාගෙන කන්න කියලා. ඉතින් මේකේ රස වෙන්න මම උඩින් මේ වගේ ප්ලම්ස් ටිකකුත් ඔය විදිහට එකතු කරගන්නවා. ඉතින් ගොඩක් රසයි. ඉතින් මේකේ බටර් කේක් එකක් වගේම ගොඩාක් රසයි, රසටම තියෙනවා. ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් අපිට තියෙන්නේ මේ මිශ්‍රණය කේක් තැටියට දාලා oven එකට දාන එක විතරයි. කේක් එකක් දැන් බේක් වෙලා ඉවරයි. මම කේක් එක oven එකෙන් එළියට ගත්තා. ඉතින් අපේ ගෙදර ඉන්න චූටි දෙන්නට ඉවසිල්ලක් නැහැ කේක් කන්න. ඉතින් ඒක නිසා දැන් අපි ලෑස්ති වෙන්නේ උණුවෙන්ම කේක් කෑල්ලක් කපලා කන්න කියලා. නිවෙනකන් ඉන්නත් ඉවසිල්ලක් නැති නිසා කේක් කපලා කන්න තමයි යන්නේ. ඉතින් දැක්කනේ චූටි දුව කරපු නෝටි වැඩේ. ඉතින් බ්ලොග් එකක් කරද්දී ඔය වගේ නෝටි වැඩත් එයාලා ඇවිල්ලා කරනවා. සාමාන්‍යයෙන් චූටි ළමයි ඉන්න අම්මලා දන්නවා. ඉතින් ළමයි ඔය අලුත් රස කෑමක් එහෙම හදනකොට එයාලා වටේ දැවටි ඉවසිල්ලක් නැතුව තමයි බලාගෙන ඉන්නේ. එයාලා හරි ආසයි ඉතින් අපිට උදව් කරන්න, කේක් එක ලස්සනට හැදෙන හැටි බලන්න. ඉතින් ළමයි ඉන්න ගෙවල් වල ඉන්න අම්මලා එහෙම දන්නවා. ඉතින් ඒ විස්තරේ ඒ වගේ තමයි අපේ ගෙදරත්. ඉතින් ඔන්න දැන් කේක් එක මං කපා ගන්න තමයි යන්නේ. ඉතින් මම ප්ලම්ස් දාලා හදපු නිසා ප්ලම්ස් ටික නම් යටට බැහැලා තමයි තිබ්බේ. ඉතින් උණුවෙන්ම කපා ගන්නේ. හරියට කපන්නත් බෑ. ඒක කැඩි වගේ තමයි එන්නේ. උනාට කේක් එක නම් ගොඩාක් රසටම තිබුණා හැඩේ කෙසේ වෙතත්. ඔයාලා මේ දකින්නේ තවත් ලස්සන හවස් වරුවක්. ඉතින් චූටි දුවයි මායි දැන් මේ ලෑස්ති වෙන්නේ පුංචි වැඩක් කරන්න. ඉතින් ඔයාලට මේ පේනවනේ කලින් අපි සුපර් මාකට් ගිහිල්ලා ගත්ත ටොෆි චොක්ලට් ටිකක් තමයි තියෙන්නේ මේ. ඉතින් මේවා පුංචි වැඩකට තමයි ඕන වෙන්නේ. ඉතින් ඔන්න චූටි දුව ඉතින් මේ වගේ වැඩවලට ගොඩක් ආසයි. ඉතින් මගෙත් එක්ක ලෑස්ති වෙලා මේ වැඩේ කරන්න තමයි මෙයා ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකක් කරනවා කිව්වට පස්සේ යා ඉතින් කොණ්ඩ කට්ටකුත් ගහලා පොඩ්ඩක් හැඩ වෙලා තමයි ආවේ. අපි මේ ටොෆි චොක්ලටුත් අරගෙන ලෑස්ති වෙන්නේ. ඉතින් ලොකු දුවගේ බර්ත්ඩේ එක තිබුණා. ඉතින් චූටි කැන්ඩීස් පැකට් ටිකක් හදන්න තමයි යන්නේ. එයාලගේ ඉස්කෝලේට අරගෙන යන්න. එයාලගේ යාළුවන්ට ටීචර්ස්ලාට එහෙම දෙන්න කියලා. ඉතින් හරියටම මේ ටොෆි පැකට්ස් ඇතුලේ කොච්චර තියනවද කියලා පැකට් එකේ ගහලා නැහැ. ටොෆි කීයක් තියනවද කියලා. ඉතින් හරියටම බෙදලා පැකට්ස් වලට ගානට දාගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ටොෆි පැකට් සාමාන්‍යයෙන් එයාලගේ ඉස්කෝලේ යාළුවෝ 27ක් විතර වගේ ඉන්නවා. ටීචර්ස්ලාටත් එක්ක 37ක් වගේ තමයි අපි හදන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි මේ ගෙනපු කැන්ඩීස් ටික මදිත් උනා. මම ඉතින් මට කඩේට යන්නත් උනා. ඉතින් ආයෙත් අරගෙන එන්න. ඉතින් ওই විදිහට පැකට්ස් ටික ලස්සනට arrange කරගෙන ටොෆි එක දාලා අපි ඒ පැකට්ස් ටික ලස්සනට හදාගත්තා. මම මේ ටොෆි පැක් එක හදන්න එක ටොෆි වර්ග පාවිච්චි කරනවා. ජූජුප්ස්, ලොලිපොප්, චොක්ලට් එකක් වගේම පළතුරු ටොෆි තියෙනවා මෙතන. මිල්ක් ටොෆි තියෙනවා. ඉතින් පුංචි ළමයි ආසයිනේ කොහොමත් පෙන් රසවලට. සාමාන්‍යයෙන් මොනවා හරි බර්ත්ඩේ එකක් එහෙම තිබුණාම ඉතින් මේ වගේ ටොෆි පැක් එකක් තමයි ඉතින් ගොඩක් වෙලාවට දෙන්නේ. ඉතින් ලස්සන හා පැටියෙක් ඉන්න චූටි ටොෆි පැක් එකක් හදලා තියෙනවා. මේක ඉතින් නංගිගෙන් අක්කට. ලොකු දෝනි හරිම ආසාවෙන් තමයි ඉතින් කැන්ඩීස් ටික හරිම සතුටින් තමයි එයාලගේ යාළුවන්ට දෙන්න කියලා ඉස්කෝලේට අරගෙන ගියේ. ඉතින් අද දවසේ මගේ මේ ආදරණීය වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. මම ශානී.